මගේ යාළුවනේ ඔන්න මම ලිප හදන්න යන්නේ. ඔයාලා දැක්ක ලිප තමයි මම හැදුවේ. ඔයාලා කලින් දැක්කනේ මගේ වීඩියෝ වලදී මේ පෝරණයේ තියෙන තැන අස් කරගන්න විදිය. දැන් මම ගඩොල් හරස් අතට පළල ඉවර වෙලා මට උස ඇති කියලා හිතෙන ප්‍රමාණයට මම පස් පුරවගෙන හොඳට තලලා ලෙවල් කරගත්තා. ඊට පස්සේ මම මේ මැටි ඔක්කොම අරගෙන ඉවර වෙලා මේ විදියට කොට කෑල්ලක් අරගෙන මැටි ටික ඔක්කොම හීනියට චූටි වෙනකම්ම තලා ගත්තා. තලාගෙන ඉවර වෙලා මම මේ ටික ඔක්කොම බාස්කට් එකකට දාලා හොඳට අතින් කවලම් කරගන්න පුළුවන් විදිහට වතුර දැම්මා. වතුර දාලා ඉවරලා ටික වෙලාවක් තිබ්බාම පෙඟෙනවා. එතකොට මට කවලම් කරගන්න ලේසි. මං කලින් මැටි ලිපක් හදලා නැහැ. ඒත් මට හිතුණා කඩෙන් ගෙනල්ලා ලිපක් තියනවට වඩා මම මගේ ගෙදර ලිප හදාගත්තා නම් හොඳයි කියලා. ඒක නිසා තමයි මම මේ විදිහට මහන්සි වෙලා හදන්නේ. දැන් මම අර පෙඟෙන්න තිබ්බ මැටි ටික හොඳට අතින් කවලම් කරගත්ත චූටි කෑල්ලිවන් නැති වෙනකම්. මොකද එතකොට මට ලේසි අර මැටි හොඳට ගා ගන්න එහෙම. මේවා කවලම් කරනකොට පරිස්සමින් කවලම් කරන්න ඕනි. ගල් කෑලි තියෙනවා. එතකොට වීදුරු කටුත් තියෙනවා. අපේ ගෙදරින් ගෙන ආපු හුම්බස් මැටි වල නම් වීදුරු කටු තිබුණා. මොකද දන්නවද ඉස්සර අපි උනන් චූටි කාලේ මට මතකයි වීදුරු එහෙම කැඩුනහම අපි හුම්බස් ඇතුළට තමයි ගිහින් දාන්නේ. ඉතින් ඒ හුම්බස් අපි ආයේ කඩලා ගන්නකොට වීදුරු කටු පිටින්ම හුම්බස් බැඳලා තියෙන වගේ කටු තියෙනවා. ඇත්තටම මම ලිපක් ගන්න ගියාට පස්සේ ලිපක් තිබුණේ නැහැ. ලිපේ ගාණ රුපියල් 1000ක් වෙලා තිබුණා. මට ඇත්තටම ඕමනාවක් තිබුණ නැහැ. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ ලිපක් ගෙනල්ලා තියන්න. මට හිතුණා මගේ ගෙදර ලිප මමම හදා ගන්නවා කියලා. මොකද මට ආයේ කැඩුනත් හදා ගන්න පුළුවන්. ලිපක් ගැන දැනගන්නත් පුළුවන්. මගේ ළමයෙක්ට උනත් මට කියලා දෙන්නත් පුළුවන්. හැබැයි වෙලාව යනවා. සල්ලි ඉතුරු වෙනවා. හැමදේම දැනගන්න නම් හොඳයි මේක. මම ඊට පස්සේ මැටි ටික කවලම් කරලා ඉවර වෙලා මේ විදියට ගඩොල් වලට හොඳට මැදට අහු වෙන්න එහෙම හොඳට හෙල්ලෙන්නේ නැති වෙන්න මැටි ගහගත්තා. ඔයාලා දකින්නේ ඒක. මම පළවෙනි වතාවට කරන නිසා මේකේ අඩුපාඩුකම් දකින්න පුළුවන් ඔයාලා. ඒක නිසා ඔයාලා මන් දන්නේ නැති දෙයක් තියෙනවා නම් පහලින් මැසේජ් එකක් දාලා මට කියලා දෙන්න. මම ඒකට තරහ වෙන්නේ නැහැ ඔයාලත් එක්ක. මොකද මන් දන්නේ නැති දේවල් දැනගන්න ආසයි. මං කලින් මේ ගෙදරට එනකොට ලිපක් තිබුණේ නැහැනේ. ඊට පස්සේ මම බැරල් එකක් උඩ තහඩුවක් තියලා ඉවරලා තමයි මම ලිප හදාගෙන උයන්න ගත්තේ. දැන් ඔයාලා මේ දකින්නේ මම මේ ලිප ඇතුළ කොටස හදාගත්ත විදිය. ඉන්නකෝ මම ඊට පස්සේ කරපු වැඩේ කියන්න. මම ඊට පස්සේ කරේ මම මේ විදියට බෝතලයක් තිබ්බ මැදින් තියලා මට එහා පැත්තට ජින්දර ගෙනියන්න ඕනේ හින්දා මේ විදියට බට කෑල්ලක් හරස් අතට තියලා ඉවර වෙලා මං ඊටු ටික මේ විදියට බෝතලේ ගානටම වහගෙන හදාගත්තා. මදි අඩුපාඩුකම් තිබුණු හිඩස් තිබුණු තැන් වලට මං ගල් කෑලි එහෙම තියලා හරි ගස්ස ගත්තේ. ඒ විදිහටම මම අනිත් පැත්තත් ඒ ක්‍රමයටම තමයි බට කෑල්ල අයින් කරලා ඉවර වෙලා ওই විදිහටම මම බෝතලේ තියලා ඉවර වෙලා ඉස්සරහා ටිකත් හදාගත්තා. ඊට පස්සේ දැන් කට හදා ගන්න ඕනේ නිසා මං කරේ අපේ ගෙදර තියෙන චූටි මැදිලි දෙක තියලා ඉවර වෙලා මේ විදිහට මම මැටි වලින් හදාගත්තා. මං හිතන්නේ මට මේක අමාරුනේ නෑ වගේ. මං ඊට පස්සේ ඇතිලි දෙක මේ විදිහට තියලා ඔය වටේට ඔක්කොටම මැටි පුරවල ඉවර වෙලා මැටි වලින් තමයි ඉතුරු කොටස හදාගත්තේ. ඔයාලා දකින්නේ ඒක. ඊට පස්සේ මං ඔය හරස් අතට එහෙම ඔය ගඩොල් කෑලි එහෙම තියලා තියනවා නේද? අන්න ඒ විදිහට තමයි දැන් මම ප්ලෑන් කරගෙන ඉන්නේ. මං ආපහු මේ හරස් අතට ගඩොල්යක් තියලා ඒ උස මට්ටමටම ආයෙත් පස් පුරව ගත්තා. පස් පුරවගෙන ඉවර වෙලා ආයෙත් මං හොඳට තලා ගත්තා. ඔය මං තලන තැන තියනවා නේද තව ගඩොල් කැට දෙකක්. එතන මං හිතාගෙන ඉන්නේ මගේ ලුණු පොල් කට්ට තියන්න.
මම ඒකයි එතන ගඩොල් දෙකක් තියලා ඒ තැන වෙනමම හදාගත්තේ. මම ඒ කළා ඉතුරු ටිකත් මම ওই විදිහට හොඳට තලා ගත්තා. ලුණු පොල් කට්ටක් දැම්ම මම තියන්නේ නැහැ. මොකද මං එළිය ලිපක් නෙමේ. ඒ කියන්නේ එළියේ කිව්වට මම හදාගෙන යන කුස්සියක් නිසා තාම මම කිසිම කෑම බාජට තියන්නේ නැහැ එළියේ කුස්සියේ. මම ඉතින් මේ කුස්සිය පිළිවෙලකට දොරක් දාලා හදාගත්ත දවසට ලුණු පොල් කට්ට උතනින් තියන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ විදිහට මම ලිප වටේටම පස් පුරවලා ඉවර වෙලා මට ඕනි ගානට ලිප උස්ස ගත්තා. ඒක ඉවර වෙලා තමයි ඔය පස් දාලා තලාගන්නේ. මම ලිප හදලා ඉවර වෙලා අපේ මහත්තයාගෙන් තමයි ඔය කම්බි කෑලි දෙක තියාගත්තේ. එයා කිව්වා ඕක හරියන්නේ නැහැ. මේ පැත්තට කම්බි කෑලි දෙකක් දාන්න කියලා. ඊට පස්සේ මං ආපහු කපලා ඉවර වෙලා ඔතනින් කම්බි දෙකක් බැස්සුවා. මොකද අපේ කේතලේ එහෙම ගොඩක් චූටිනේ. මං කේතලේ තියන්න තමයි ගොඩාක්ම මම මේ පැත්තේ ලිපට ගින්දර එන විදියට හදාගත්තේ. නැත්තම් මට අත්‍යවශ්‍යම කෑමක් හදන්න මං එහා ලිප තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. ඔයාලා ඔය බටයක් දකින්නවනේ මං ඒක දාගත්තේ දුම් යන්න කියලා හිතාගෙන. අපි බලමුකෝ හදලා ඉවර වුණාම ඒක ඒ විදිහටම වෙයිද කියලා. මම එක දවසකින් හදාගත්ත ලිපක් නම් නෙමේ මේක. බබා එක චුට්ට තමයි දවසින් දවස හදාගෙන ආවේ. මට කියන්න ගියේ කතාව කියන්න බැරි වුණානේ. බැරල් එක උඩ ලිප හදාගෙන කෑම හදා ඉන්නකොට අපේ ගෙදර වැඩට බාසයිලා ආවම බැරල් එක ගන්නවා. ඊට පස්සේ මම ආපහු එළිය ලිපක් නිකන් හදලා ඉවර වෙලා තමයි මට ඕන වෙලාවට කෑම හදාගත්තේ. පස්සේ තමයි ඔය වහින්න ගත්තට පස්සේ මගේ ඔය ඇතුලේ ලිපට පස් පුරවලා ලිප හදාගෙන පාවිච්චි කරේ. දැන් මේ විදිහට මම ඔක්කොගෙම මැටි ගාලා ඉවර වෙලා මට ඕනි විදිහට හදාගත්තා. මැටි හොඳට ගාගත්තා. මොකද මේව පුපුරනවා නිතරම අවුව එහෙම වැටෙනකොට. මම ඔන්න ඔයාලා ඔය දකින්නව නේද ගැටවල් එහෙම තියලා තියෙනවා. එක පැත්තක තියලා තියෙන්නේ මම ගිනි පෙට්ටිය තියන්න. එතන උඩ කොටසේ තියලා තියෙන්නේ දකුණු පැත්තේ උඩ කොටස තියලා තියෙන්නේ මගේ ලාම්පුව. ඊට පස්සේ මොකද්ද ලාම් තෙල් බෝතලේ ඒ ටික තියන්න. වම් පැත්තේ බැම්ම වගේ තියෙන ටික මං හිතාගෙන ඉන්නේ මගේ කෑම උයන වළඳ එහෙම තියාගන්න හදිසියක් වුණොත් තියාගන්න ඕන නිසා. මේ පේනවනේ අපේ ගෙදර පිස්සන් කොටුවක් වගේ මම වැඩ කරනකොට අපේ චූටි බබා මේ ඔක්කොම අදිනව ඇවිල්ලා ඔකර් එකේ හරි අමාරුවෙන් තමයි මං කරගෙන ගියේ. මම මේ විදිහට මැටි මදි කියලා හිතෙන තැන් වලට ආයෙ චුට්ට එකතු කරලා ඉවර වෙලා හොඳට ගාගත්තා. අපි දන්නේ නැති දෙයක් තමයි කරන්නේ නම් ඒත් මං කියන්නේ අපි දන්නේ නැති දේවල් වැරදි හරි හිමීට කරා නම් මං හිතන්නේ හොඳයි. ඊටම අත්දැකීමකුත් එනවා. තවත් කෙනෙක්ට කියලා දෙන්න උනත් පුළුවන්. වැරද්දක් තියෙනවා නම් වැරද්දක් දකිනවා නම් කියන්න උනත් පුළුවන්. මට නම් ඇත්තටම ඒක තමයි ප්‍රධානම හේතුව. මොකද අපේ දරුවෙක්ට උනත් මට නම් කියලා දෙන්න පුළුවන් කියලා හිතුණා. මොකද දැන් මම මේක කරපු හින්දා තමයි මම දන්නේ. නැත්තම් මමත් වෙනද අම්මලා කරන දිහා බලාගෙන ඔහේ ඉන්නවා. ජීවිතේට තනියෙන් දෙයක් කරලා තිබුණේ නැහැ මේ වගේ. දැන් මේ විදිහට මම මැටි හැම ගාලා ඉවර වෙලා ඔන්න හදාගත්ත බලන්නකෝ. දැන් හොඳට ෆිනිෂින් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් ඔයාලා දකින්නේ මං හොඳට මැටි වලින් ඔය හොඳට ලෙවල් කරලා අරගත්ත විදිහ. මේකේ මට තේරෙන ඒ කියන්නේ මම පාවිච්චි කරාම වැරදි තේරෙනවා නම් මම ඔයාලට කියන්නම්. මොකද දන්නවද මමත් අලුතින් කරේ මම ඒකෙන්ද දන්නේ නැහැ. මං දැල්ලිප පත්තු කරලා ඉවර වෙලා බලලා ඔය කට්ටියට කියන්නම්. මං දන්න දේවලුත් අත්දැකීමෙන් ඔයාලට පස්සේ කියන්නම්.
ලිප හදපු වෙලේ ඉඳලා මට අනේ ඒක පත්තු කරනකම් ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඉතින් මම දැඩි පිටියේ පැය ගාණක් ගියාට පස්සේ උයන්න කියලා හිතුණා. මොකද මං ආයෙත් කඩලා හදනවා කියලා හිතාගෙන තමයි මේ උයන්න කෑම ටිකක් ලෑස්ති කරේ. ඉතින් මම උදේ හදලා ඉවර කරලා හවස තමයි මම මේ පත්තු කරන්න ලෑස්ති වුණේ. අද වහිනවත් එක්ක අප්පා අපිට ඉතින් ඒකින්ද ගොඩාක් වේලිලා තිබුණේ නැහැ. හවස් වෙලත් ලිප කමක් නැහැ. මං ලිප පත්තු කරලා ඔයාලට කියන්න කියලා හරි බලන්න තමයි මේ බැලුවේ. මම පරිප්පු ටිකක් තෙලට දාලා තමයි ගන්නෙ අද. මොකද මගේ උදේ උයපු මාළු ටිකකුයි සම්බෝල ටිකකුයි තියෙනවා. ඒකට මම පරිප්පු තෙල් දාලා ඉවර වෙලා බිත්තර හදලා ගන්න තමයි මම මේ හිතාගෙන ටක් ගාලා ලෑස්ති කරගන්නේ. මම දන්නේ මේක ඔය කට්ටියට නම් වැදගත් වේද කියලා. ඒත් ඉතින් වැදගත්කමක් තියෙනවා නම් පොඩි හරි දෙයක මම ඇත්තටම ඒ ගැන සතුටු වෙනවා. මොකද මම දන්නේ නැති දෙයක් කරලා ඉවර වෙලා මේ විදියට ඔය කට්ටියට ගෙනාවේ. ඒ වුණත් දැන් ඉතින් මගේ මේ ලිප දැක්කහම ආස හිතුණා මට. මං කියන්නේ ඔයාලගේ ගෙදර දර ලිපක් නැත්තම් හදලා බලන්න ඉතින් ලස්සනට. මේ විදිහට ඉතින් වැඩ කරන්න ජොබ් කරන කාන්තාවන්ට නම් අමාරුයි ඉතින්. ඒත් උත්සාහ කරන්නකෝ බලන්න. දැන් ඉතින් මගේ සුබ මොහොතෙන් ලිප පත්තු කරන්න තමයි යන්නේ. ඒක ඉවර වෙලා මම හදාගත්ත පරිප්පු එකයි බිත්තර එකයි තියාගත්තා මම. ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර ලිප හැදුනේ. එහෙනම් යාළුවනේ මං අන්නම් අද තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලව බලන්න. මං එනකන් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම බුදු සරණයි.